49. ගිලන් රථයක නිශ්චලතාවයෙන් පටන්ගෙන F0 සංඛ්‍යාතයෙන් යුත් නලින් නලාවක් නගමින් තිරස් මාර්ගයේ ඔස්සේ ඒකාකාර තුනෙන් රූපේ ප්‍රතිපලදී ගමන් කරයි. මේ මාර්ගයේ අයිනේ නිශ්චල ස්ථාවර ඕනිරීක්ෂ පසු කරයි. කලටිය සමග නිරීක්ෂය එතන සයිරන් හඬේ සංඛ්‍යාතයේ විචලනය වන්නේ. කාලෙත් එක්කයි අහන්නේ. එතකොට අපි ලං වෙනවා නම් මොකෝ වෙන්නේ? ඔන්න මෙයා ප්‍රභේය F0 යට එන එක F නම් මේ ලං වෙනකොට F ලගේ ලියන්න පුළුවන්. ධ්වනි ප්‍රවේගයේ බෙදීම v රතේ ප්‍රවේගය අපි u කියලා ගමු. එතකොට u වාරයක් F0 කියලා. එතකොට ඉවතට යනවා නම් මොකෝ වෙන්නේ? F ලගේ ලියත හැකි v යට v ධන u වාරයක් F0 කියලා. එතකොට ලං වෙනකොට වෙන ඉර යටක් තියෙනවා කියන්නේ වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රවේගය වැඩි වෙන නිසා F0 ගේ ශීඝ්‍ර වැඩි වෙන්න ඕනේ. තාපිෂ ප්‍රවේගය වැඩි වෙනවනේ. ඒතර මොකෝ වෙන්නේ? ශීඝ්‍ර වැඩි වෙන්න ඕනේ. එහෙනම් අන්න මුලින්ම මේ වගේ ඒකාකාර වැඩිවීමක් වෙන්න බෑ. ඉර යට වැඩිවීම නිසා මේ වගේ නියත වෙන්න බෑ. මේ වගේ වැඩිවීමක් වෙන්න බෑ. ශීඝ්‍ර වැඩිවීමක් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ u වලගේ අපි v ට සමාන වුණොත් අනන්තයක් වගේ ඉහළ යනවා. ඒ කියන්නේ මෙහෙම ඉහළ ඇරියක් වෙන්න ඕනේ. ඒ නිසා මේක වෙන්න බෑ. එහෙනම් එක්ක මේක එක්ක මේක. එහෙනම් ඉවත් වීම ගැන කතා කරන්න ඕනේ. ඉවත් වීම කතා කරොත් මොකෝ වෙන්නේ? මෙයා පහු වෙන මොහොතේදී මෙයාට ලොකු වේගයක් තියෙනවා. එහෙනම් පහු වෙනවත් එක්කම පටස් කාලා එකපාරට සංඛ්‍යාතේ F0 නොවන වැඩි අගයක් වෙනවා. මෙතන F0 වලින් පටන් ගන්න තියෙන්නේ. මේක වෙන්න බෑ. එහෙනම් මොකෝ වෙන්නේ? පහු වෙනවත් එක්ක F0 වඩා එකපාරට අඩු සංඛ්‍යාවක් තියෙනවා. ඊට පස්සේ ඒක ඈත් වෙනකොට තවත් අඩු වෙන්න ගන්නවා. එහෙනම් උතරංග 3.